විභාගය ලං වෙද්දී පපුව ගැහෙනවා වගේද? පාඩම් කරපු හැමදේම එකපාරටම අමතක වෙලා වගේ දැනෙනවද? ගොඩක් වෙලාවට විභාග ශාලාවේදී අපිට ලකුණු නැති වෙන්නේ අපේ නොදන්නාකම නිසා නෙවෙයි. මේ කියන එක්සෑම් ප්‍රෙෂර් එක නැත්තම් විභාග පීඩනය පාලනය කරගන්න බැරි වෙන හින්දා. අද මම ඔයාට කියන්නේ විභාග බය තප්පර ගානකින් නැති කරලා ඔයාගේ මොළය උපරිම ධාරිතාවයෙන් වැඩ කරවන්න පුළුවන් වෙන මනෝවිද්‍යාත්මක රහස් 3ක් ගැන. පළවෙනි රහස බය කියන්නේ නරක දෙයක් නෙවෙයි. මනෝවිද්‍යාවේ යර්ක්ස් ඩොඩ්සන් ලෝ එකට අනුව විභාගයක් ලං වෙද්දී සුළු පීඩනයක් එහෙමත් නැත්නම් බයක් දැනෙන එක ඔයාගේ ප්‍රතිඵලය වැඩි කරන්න ඇත්තටම උදව් වෙනවා. මොකද ඒ බය නිසා අපේ මොළය අවදිව තියාගන්න ඇඩ්‍රිනලින් කියන හෝමෝනය ශ්‍රාව්‍ය වෙනවා. ප්‍රශ්නය තියෙන්නේ මේ බය සීමාවට වඩා වැඩි වුණාම. ඒ නිසා මට බය හිතෙනවා කියලා හිතන්නේ නැතුව මේ බය මව තවත් ඇක්ටිව් කරනවා කියලා ඔයාගේ මොළයට ධනාත්මකව කියන්න. දෙවෙනි රහස මොළය ක්ෂණිකව සංසුන් කිරීම. අපිට අධික ලෙස බය හිතනම මොළයේ තියෙන ඇමිග්ඩාලා කියන කොටසින් අපේ තාර්කිකව හිතන කොටස ඒ කියන්නේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක බ්ලොක් කරනවා. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ ඇමිග්ඩාලා හයිජැක් කියලා. විභාග ශාලාවේදී අපිට බ්ලැන්ක් වුණා වගේ මොළේ කිසිම දෙයක් නැහැ වගේ දැනෙන්නේ මෙන්න මේ හේතුව නිසා. මේක තප්පර කිහිපයකින් පාලනය කරන්න පුළුවන් සුපිරිම මනෝවිද්‍යාත්මක ක්‍රමයක් තමයි බොක්ස් බ්‍රීතිං කියන්නේ. මේක කරන විදිහ හරිම සරලයි. පළවෙනියටම තප්පර 4ක් පුරා හුස්ම ඇතුළට ගන්න. ඊට පස්සේ තප්පර 4ක් හුස්ම අල්ලගෙන ඉන්න. දැන් තප්පර 4ක් හුස්ම පිට කරන්න. අවසාන වශයෙන් තප්පර 4ක් නැවත හුස්ම නොගෙන ඉන්න. මේ ක්‍රියාවලිය එක දිගට 3 පාරක් කරපු ගමන් ඔයාගේ හෘද ස්පන්දනය අඩු වෙලා මොළය ක්ෂණිකව සංසුන් වෙනවා. තුන්වෙනි රහස බ්‍රේන් ඩම්පින්. බය කොළයකට මාරු කරන්න. ඔයාගේ මොළය හිස් කරන්න. චිකාගෝ විශ්වවිද්‍යාලයේ කරපු පර්යේෂණයකින් හෙළි වුණා විභාගයට විනාඩි 10කට කලින් Tamanට හිතෙන හැම බයක්ම පීඩනයක්ම කොළයක ලියපු සිසුන්ගේ ලකුණු එහෙම නොලියපු අයට වඩා ගොඩක් වැඩි වුණා කියලා. මනෝවිද්‍යාත්මකව මේකට කියන්නේ බ්‍රේන් ඩම්පින් කියලා. විභාගයට යන්න කලින් ඔයාගේ හිතේ තියෙන හැම පීඩනයක්ම කොළයක ලියලා ඒ කොළය පොඩි කරලා විසි කරන්න. එතකොට ඔයාගේ මොළයේ තියෙන වර්කින් මෙමරි එක නැත්තම් වැඩ කරන මතකය ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. මතක තියාගන්න විභාගයක් කියන්නේ ඔයාගේ මුළු ජීවිතයම මනින එක මිම්මක් නෙමෙයි. ඒක ඔයාගේ ජීවිතයේ තවත් එක පියවරක් විතරයි. ඒ නිසා බය පැත්තකින් තියලා ඔයාගේ උපරිමය උත්සාහ කරන්න. මේ වීඩියෝ එක ඔයාගේ විභාගෙ ලියන යාළුවෝ හැමෝටම ෂෙයා කරන්න. මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියටත් බලන්න. දැම්ම වීඩියෝ එකට ලයික් කරලා channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාලා හැමෝටම විභාගයෙන් ඉහළම ජයග්‍රහණ ලැබෙන්න මම ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය.